සුබ දවසක් යාළුවනි. ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා Movies with රංග YouTube channel එකට. අද මම අරගෙන ආවේ 2025 දී නිකුත් වුණ ලෝකා chapter 1 කියන මූවි එක. අපි හැමෝම Marvel, DC, superhero films බලලා පිස්සු වැටිලා ඉන්නවනේ. Iron Man, Thor, Batman වගේ චරිත අපේම වගේ වෙලා. හැබැයි හිතන්නකෝ අපේම දකුණු ඉන්දියානු ජනකතා විශ්වාස එක්ක ගැට ගැහුණු අපේම සුවඳ තියෙන සුපර්හීරෝ කෙනෙක් ආවොත් කොහොම තියෙයිද? මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් තමයි මලයාලම් සිනමාවෙන් ඇවිත් තියෙන්නේ. ඒ තමයි ලෝකා chapter 1 චන්ද්‍රා කියන්නේ. කතාව ගැන කෙටියෙන් කියනවා නම් බැංගලෝර වල ෆ්ලැට් එකක ජීවත් වෙන අපේ සනී යාළුවෝ එක්ක ආතල් එකේ ඉන්න පොරක්. දවසක් එයාලගේ ෆ්ලැට් එක ඉස්සරහා ෆ්ලැට් එකට ලස්සන කෙල්ලෙක් එනවා. ඒ තමයි චන්ද්‍රා. සනී මේ චන්ද්‍රා පස්සෙන් ගියත් එයා ටිකක් අමුතුයි කියලා සනීට තේරුම් යනවා. මේ අතරේ බැංගලෝර නගරයම හොල්ලන මහා පරිමාණ ජාවාරමක් ක්‍රියාත්මක වෙනවා. මේකට සම්බන්ධ පොලිස් පරීක්ෂකවරයෙක් චන්ද්‍රා එක්කත් පැටලෙනවා. එක සිදුවීමකදී චන්ද්‍රා තමන්ගේ අద్භූත බලයක් පාවිච්චි කරලා කෙනෙක්ව බේර ගන්නවා. මේක අහම්මෙන් සනී දකිනවා. සාමාන්‍ය ගෑනු ළමෙක් වගේ පේන චන්ද්‍රා ඇත්තටම කවුද? ඇයට මේ බලය ලැබුණේ කොහොමද? මේ දේ දැනගන්න නම් අද කතාව බලන්නම වෙනවා. ඉතින් ආරාධනා කරනවා ඔයාලා හැමෝටම මේ වෙනස්ම වෙනස් කතාවේ අවසාන විනාඩිය වෙනකම් බලන්න එන්න කියලා. කතාව පටන් ගන්නේ හතර වටේටම වෙඩි තියෙන ගිනි ඇවිලෙන දර්ශනයකින්. ඒ වෙලාවේදී තමයි අපි චන්ද්‍රා කියන අද කතාවේ ප්‍රධාන චරිතය දකින්නේ. මේ සිදුවීම් එක්ක චන්ද්‍රා ගොඩක් බය වෙලා ඉන්නේ. ඒ වෙලාවෙම චන්ද්‍රා ප්‍රකාශ් කියන කෙනාට කෝල් එකක් අරගන්නවා. ප්‍රකාශ් කෝල් එක ආන්සර් කරලා චන්ද්‍රාගෙන් අහනවා එයා ඔයාට හම්බුණාද කියලා. චන්ද්‍රා ඔව් කියලා කිව්වාම ප්‍රකාශ් කිව්වා ඔයා ළඟ තියෙන දේ පරිස්සම් කරගන්න. මොකද ඒක ගොඩක් වැදගත් කියලා. ප්‍රකාශ් කියනවා ඒ ගෑනු ළමයට පරිස්සමට එතනින් යන්න කියලා. ඒ වෙලාවෙම චන්ද්‍රා ඉස්සරහට සොල්දාදුවෙක් ඇවිත් හිටගෙන ඉන්නවා. එයා එයාගේ බොස් එක්ක කතා කියනවා අපිට ඒ කෙල්ල හම්බුණා කියලා. ඒ එක්කම සොල්දාදු කෙල්ල චන්ද්‍රාට පහර දෙන්න යනකොටම චන්ද්‍රා එයාව රවට්ටලා එතනින් පැනලා යනවා. ඊළඟට අපි දකිනවා චන්ද්‍රා දුම්රිය පොලක ඉන්නවා. ප්‍රකාශ් චන්ද්‍රාට එතනට එන්න කියලා තිබුණා. ප්‍රකාශ් ඇවිත් චන්ද්‍රාව එක්කගෙන යනවා. මේ වෙලාවේදී මෙයාලගේ කතාවෙන් අපිට පැහැදිලි වෙනවා චන්ද්‍රාට මොකක් හරි හේතුවක් නිසා එක තැනක වැඩි දවසක් ඉන්න බෑ කියලා. ඊට පස්සේ අපි දකින්නේ එයාලා යනවා චන්ද්‍රාට අලුතින් හොයාගත්ත එපාර්ට්මන්ට් එක ගාවට ප්‍රලාශයාව ගෙනල්ලා දානවා. එතනට ආව චන්ද්‍රා ගෙදර සුද්ධ කරලා ජනෙල් වලට පත්තර ගහනවා. මෙතනදී අපිට දැනගන්න ලැබෙනවා චන්ද්‍රාට ඉර එළිය දරා ගන්න බෑ කියලා. ඒ කියන්නේ චන්ද්‍රාගේ ලොකුම දුර්වලතාවක් තමයි ඉර එළිය. එයා ඉර එළියට ගියොත් එයාගේ ඇඟ සම්පූර්ණයෙන්ම පිච්චෙන්න ගන්නවා. ඒක නිසා තමයි එයා ජනෙල් වලට පත්තර ගහලා ජනෙල් වහලා දාන්නේ. අන්තිම ජනේලය වහනකොට එයාට කොල්ලෙක්ව පේනවා. ඒ කොල්ලා දිහා චන්ද්‍රා බලාගෙනම ඉන්නවා. ඒ කොල්ලගේ නම සනි. සනිත් චන්ද්‍රා දිහා බලාගෙනම ඉන්නවා. මේ සනි ඉන්නේ චන්ද්‍රාගේ එහා පැත්තේ එපාර්ට්මන්ට් එකේ. සනි මේ ගැන එයාගේ යාළුවෝ දෙන්නා වෙන නයිජල් සහ වේනුට කියනවා. මේ දෙන්න තමයි සනීගේ හොඳම යාළුවා. සනී චන්ද්‍රා ගැන යාළුවන්ට කිව්වට පස්සේ සනී වේනුයි නිතරම ජනෙල් දිහා බලන් ඉන්නවා. චන්ද්‍රා ජනේලේ ළඟට එයි කියලා. ඊළඟ දර්ශනයේදී අපි දකින්නේ අවයව ජාවාරමේ යෙදෙන කල්ලියක්. මෙයාලා මුළු නගරය පුරාම බීතිය පතුරවලා රැට කවුරු හරි හම්බුනොත් යාළව පැහැරගෙන ගිහින් මරලා යාළගේ අවයව ගන්නවා. දැන් චන්ද්‍රා අලුත් තැනකට ඇවිත් නිසා එයා රැට වැඩ කරන්න පුරුලම් කරන රෙස්ටුරන්ට් එකක රස්සාවට යනවා. දවසක් සනීට එයාගේ යාළුවෙක් බලා ගන්න දුන්න එයාගේ පූස්සා පාරට යනවා. සනී පූස්සාව අල්ලගන්න පාරෙන් එහාට යනකොටම කාර් එකක සනී හැප්පන්න යනවා. ඒ වෙලාවෙම සුපිරි වීරයෙක් වගේ චන්ද්‍රායවිත් සනිව තල්ලු කරලා බේර ගන්නවා. හැබැයි සනී ඇරෙන්න වෙන කවුරුත් ඒක දකින්නේ නැහැ. මේ විදියට මරණයෙන් බේරුණු සනී මේ ගැන එයාගේ යාළුවා වේනුට කියනවා. හැබැයි වේනු කියන්නේ ඒක සනීට හිතුණු දෙයක් විතරයි කියලා. හැබැයි ඇත්තටම ඒක
කෙල්ල තමයි සනිව බේරගත්තේ. ඊළඟ දර්ශනයේදී අපි දකිනවා රෑවිලාවක සුදු සාරියක් ඇඳගෙන ඉන්න ගෑනු කෙනෙක්ව. එයා පස්සෙන් අවයව ජාවාරම් කරන කල්ලියේ එනවා. එයාලා එයාව අරන් යන්නේ යනකොටම ඒ ගෑනු කෙනා නචියප්පා කියන පොලිස් නිලධාරියා ඉන්න තැනට එනවා. හැබැයි නචියප්පා කල්ලියේ අයට මොකුත් කියන්නේ නැහැ. එයා ඒ ගෑනු කෙනාට කියන්නේ මේ පැත්තේ රෑට ඉන්න එක ආරක්ෂිත නෑ. ඒ නිසා මෙහෙ රෑට රස්තියාදු වෙන්න එපා කියලා. මෙතනදී අපිට තේරෙනවා නචියප්පා මේ කල්ලියට උදව් කරන කෙනෙක් කියලා. ඊළඟට අපි දකිනවා මේ කල්ලියේ එක කොල්ලෙක් චන්ද්‍රා වැඩ කරන රෙස්ටුරන්ට් එකේ ඉන්න කෙල්ලෙක්ට ආදරය කරනවා. හැබැයි ඒ කෙල්ල යාව ප්‍රතික්ෂේප කරනවා. ඒත් මේ කොල්ලා ඒ කෙල්ලට බලහත්කාරකම් කරන්න හදනවා. ඒ කෙල්ල මගේ හිතේ ඔයාට තැනක් නෑ කියලා කිව්වම ඒ කොල්ලා ඇසිඩ් පෙන්නලා තර්ජනය කරනවා. චන්ද්‍රා මේ හැමදේම බලන් ඉන්නවා. ඊට පස්සේ කොල්ලාර කෙල්ලට ඇසිඩ් ගහන්න යනකොටම චන්ද්‍රා එතනට ඇවිත් ඒ ඇසිඩ් එකෙන් කොල්ලගේ අත පුච්චලා දානවා. ඊට පස්සේ ඒ ජාවාරම්කාරයාට මදි නොකියන්න හොඳ කෑමකුත් දීලා යනවා. ඊළඟ දවසේ මේ කොල්ලා මේ හැමදේම නාචියප්පාට කියනවා. මාව හම්බුනේ කෙල්ල සාමාන්‍ය කෙල්ලෙක් නෙමෙයි. එයා ගොඩාක් භයානකයි. එයා මාව අල්ලපු විදියට මට හෙලවෙන්නවත් බැරි වුණා. එයා මට එක අතකින් නුස්සලා දැහුවා කියලා කියනවා. මේක අහලා නාචියප්පා හිතනවා මේ කෙල්ලව හම්බ වෙන්න ඕන කියලා. ඊට පස්සේ කොල්ලා නාචියප්පාව ඒ රෙස්ටුරන්ට් එකට එක්කන් ඇවිත් චන්ද්‍රාව පෙන්නනවා. නාචියප්පා දුර ඉඳන් චන්ද්‍රාව බලනවා. එයා හිතනවා මේ කෙල්ල කොහොමද මෙච්චර භයානක වුණේ කියලා. ඊළඟ දර්ශනයේදී අපි දකින්නේ චන්ද්‍රට බොන්න තිබුණ ලේ ඉවර වෙලා නිසා එයා කෙනෙක්ව හම්බ වෙන්න යන්න ගෙදරින් එළියට එනවා. මේ විදියට ආව චන්ද්‍රා ඔටෝ එකක යනකොටම සනිත් ඒ ඔටෝ එකට නගිනවා. සනිත් චන්ද්‍රා එක්ක කතා කරන්න හදනවා. එයා කියනවා අපි දෙන්න අසල්වැසියෝ කියලා. චන්ද්‍රා කියනවා ඒක දන්නවා කියලා. ඊට පස්සේ සනිත් චන්ද්‍රාව එයාගේ යාළුවෙක්ගේ උපන්දින සාදයට ආරාධනා කරනවා. ඊළඟ දවසේ අපි දකිනවා චන්ද්‍රා සාදයට එනවා. එයා එදා ගොඩක් ලස්සනට ඉන්නවා. මේ විදියට ආව කට්ටියම පොඩ්ඩක් විනෝද වෙලා ඉන්නකොටම නචියප්පා එතනට එනවා. මෙතන ගොඩක් සද්දබද්ද නිසා ඒ ගැන පැමිණිල්ලක් ලැබිලා කියලා එයා කියනවා. හැබැයි නාචියප්පා එතනට ආවම දකිනවා මද්ද්‍රව්‍යයක් තියෙනවා කියලා. මේ අය ශිෂ්‍යයෝ නිසා නාචියප්පා එදාට විතරක් එයාලට සමාව දිනවා. යන්න කලින් නාචියප්පා එතන ඉන්න චන්ද්‍රාව දැකලා එයාගින් නම අහනවා. මේ විදිහට ආව පොලිස් නිලධාරීන් ගියාට පස්සේ සනිගේ යාළුව නයිජල් චන්ද්‍රා එක්ක යාළු වෙන්න හදනවා. සනි චන්ද්‍රාට ආදරය කරන නිසා සනි මේකට කැමති නෑ. මේ පාටිය ඉවර වෙලා නයිජල් චන්ද්‍රාව යාළගේ ගෙදරට ගිහින් ඇරලවනවා. මේක නිසා සනි ගොඩක් දුක් වෙනවා. පහුදා උදේ සනීටයි වේනුටයි දැනගන්න ලැබෙනවා නයිජල් තාම ගෙදර ඇවිත් නැහැ කියලා. එතකොට එයාලට හිතෙනවා එයා තාම චන්ද්‍රාගේ ගෙදර ඇති කියලා. ඒ නිසා සනි නයිජල්ව බලන්න චන්ද්‍රාගේ ගෙදරට යනවා. සනි චන්ද්‍රාට කතා කරනකොටම චන්ද්‍රා කෑ ගහලා කියනවා මට කරදර කරන්න එපා මෙතනින් යන්න කියලා. මේක අහලා සනි එතනින් යනවා. සනි දකින්නව කුමාර් කියලා කෙනෙක් චන්ද්‍රාව හම්බ වෙන්න එනවා කියලා. සනිට තේරෙනවා කුමාර් චන්ද්‍රාට ලේ දෙනවා කියලා. මේක දැකලා සනිට තේරෙනවා මොකක් හරි අවුලක් තියෙනවා කියලා. ඒ නිසා එයා වේනුට කියනවා මම චන්ද්‍රා පස්සෙන් යනවා. ඔයා චන්ද්‍රාගේ ගෙදර ගිහින් නයිජල්ව හොයන්න කියලා. මේ විදියට වේනු යනකොට නයිජල් ආපහු ගෙදර එනවා. ඒත් සනි තවම චන්ද්‍ර පස්සෙන් යනවා. ඒ විලාමෙම අර අවයව ජාවාරමේ කල්ලිය දකිනවා චන්ද්‍රාව තනියම එනවා. මේ විදියට චන්ද්‍රා එයාලා ළඟට ආවම එයාලා සිහි නැති වෙන්න බෙහෙතක් චන්ද්‍රට විඳිනවා. සනි එතනට එන්න කලින් ඒ අය එතනින් චන්ද්‍රාව අරගෙන යනවා දකිනවා. මේ නිසා සනි යාලා පස්සෙන් යනවා. ඊළඟට අපි දකිනවා ඒ අය චන්ද්‍රාව පාළු තැනකට එක්කන් ගිහින් ඉන්නවා. ටික වෙලාවකින් චන්ද්‍රට සිහිය ආවම එයා ඒ හැමෝටම හොඳටම ගහනවා. චන්ද්‍රා යාගේ ඩ්‍රැකියුලාගේ වගේ ලොකු දත් වලින් හැමෝම හපලා ලේබනවා. ඒකින් අපිට තේරෙනවා චන්ද්‍ර ළඟ වැම්පයර් බලයක් තියෙනවා කියලා. මෙතනට ආව සනි මේ හැම දෙයක්ම බලාගෙන ඉන්නවා. ඒ නිසා යා චන්ද්‍රාද දැක්කම බය වෙලා සිහි නැති වෙලා වැටෙනවා. ටික වෙලාවකින් සනිට සිහිය ආවම චන්ද්‍රා සනිට බේරෙන විකල්ප දෙකක් දෙනවා. ඔයා මේ මල සිරුරු ටික අයින් කරන්න මට උදව් කරන්න. නැත්තම් මම ඔයාටත් මේ වගේ දෙයක් කරනවා කියලා. ඒක අහලා සනි පළවෙනි විකල්පය තෝරගන්නවා. මේ නිසා සනි චන්ද්‍රා එක්ක මල සිරුරු අයින් කරන්න පටන් ගන්නවා. එතනදී සනි දකිනවා චන්ද්‍ර ගොඩාක් උසකින් පනිනවා.
මේ වෙලාවේ සනීට තේරෙනවා චන්ද්‍ර වැම්පයර් කෙනෙක් කියලා. ඊළඟට අපි දකිනවා දොස්තර කෙනෙක් එයාගේ මිනිබිරියකට කතාවක් කියනවා. එයා කියනවා අවුරුදු 10 ගණනකට කලින් රජ කෙනෙක් හැමදාම පන්සලකට ගිහින් කාලි දේවියට වන්දනා කරා. හැබැයි ඒ පන්සලට වෙන කාටවත් යන්න දුන්නේ නැහැ. එතන ළමයි වගේක් ඉන්නවා. එයාලා හැමදාම ඒ පන්සලට රජතුමා එනවා යනවා දකිනවා. මේ කට්ටිය අතරේ නිලී කියන පොඩි ගෑනු ළමෙක් ඉන්නවා. මේ විදිහට දවස් කීපයකට පස්සේ ඒ ළමයි නිර්භීතව ඒ පන්සලට ඇතුල් වෙනවා. මේ විදිහට යාළුවත් එක්කාව නිලී දෙවියන්ගේ පිළිමේ ළඟ දිලිසෙන මණිකක් වගේ දෙයක් තියෙනවා දකිනවා. ඊට පස්සේ එතනට පූජකයෙක් කෙනව දකින නිලී එයාගේ යාළුවත් එක්ක අර ගලත් අරගෙන පැන ගන්නවා. මේ දේ දැනගත්ත රජතුමාට හොඳටම කේන්ති යනවා. ඒක නිසා එයා නිලීගේ ගමේ තිබ්බ හැම පන්සලක්ම පුච්චල දානවා. ඒ වගේම එයා නිලීලා පස්සෙන් එයාලව මරන්න යනවා. ඒ නිසා නිලීගේ පවුලේ අයට එයාලගේ ජීවිතේ බේරගන්න ගුහාවක හැංගෙන්න සිද්ධ වෙනවා. මොකද රජතුමා ඕනම වෙලාවක ඇවිත් එයාලව මරන්න ඉඩ තිබුණ නිසා. ටික වෙලාවකින් නිලීගේ අම්මා දකිනවා නිලී එතන නැහැ කියලා. රජතුමාගේ මිනිස්සුත් එතනට ඇවිත් අනිත් පැත්තෙන් බලනකොට නිලී ගුහාව ඇතුළට ගිහින් එතනදී එයා හිසක් නැති පිළිමයක් දකිනවා. ඒ පිළිමේ ඔළුව බිම වැටිලා තිබුණා. නිලී ඒ ඔළුවට අත තියෙනකොටම අමුතු දේවල් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ගුහාවේ හිටපු වවුලු වගේක් නිලීව මේ වෙලාවේ හපනවා. මේ සිදුවීමත් එක්ක නිලී සිහි නැති වෙලා වැටෙනවා. අනිත් පැත්තෙන් රජතුමාගේ මිනිස්සු අනිත් හැමෝම අල්ලගෙන එයාලව මරලා දානවා. නිලී ගුහාවෙන් එළියට ආවම එයාගේ ඇස් ඉස්සරහම අම්මයි තාත්තයි දෙන්නවම මරනවා. නිලී මේ වෙලාවේ වේදනාවෙන් අඩනවා. ඊට පස්සේ රජතුමාගේ සෙබළු නිලීටත් හෙල්ලේකින් එනලා මරලා දානවා. හැබැයි නිලී මැරෙන්නේ නැහැ. මොකද යාට සුපිරි බලයක් ඇවිත් ඒ බලය නිසා එයා රජතුමාගේ හැමෝටම ගහලා පන්නලා දානවා. මේ වෙලාවේදී සමහර අය කියනවා නිලී මොකක් හරි අරමුණක් වෙනුවෙන් ආපු කෙනෙක් කියලා. ඒත් එක්කම අපිට දැනගන්න පුළුවන් වෙනවා මේ නිලී කියන්නේ වෙන කවුරුත් නෙවෙයි අවුරුදු 10 ගාණක් වයස චන්ද්‍රා කියලා. කතාව ආපහු වර්තමානයට එනවා. රෑ සනී දැකපු දේවල් ගැන හිතලා සනී ගොඩක් බය වෙනවා. එයාගේ යාළුවන්ට මේ ගැන කියන්නත් එයා බය වෙලා ඉන්නේ. අනිත් පැත්තෙන් අපි දකිනවා චන්ද්‍රා මරපු තුන්දෙනා ගැන නාචි අප්පා හොයන්න යනවා. එතනට ආවු එයාට ඇස්වලට දාන කාචයක් හම්බ වෙනවා. ඒ ඇස් කාචිය චන්ද්‍රාගේ. මොකද චන්ද්‍රාගේ ඇස් නිල් පාටයි. එයා සාමාන්‍ය විදිහට පේන්න මේ ඇස් කාච දානවා. චන්ද්‍රාව පැහැරගත්ත වෙලාවේ එක කොල්ලෙක් සනීව දැකලා තිබුණා. ඒ කොල්ල මේක පොලිසියට කිව්වම ඒ හැමෝම හිතනවා මේකට සනිත් සම්බන්ධ ඇති කියලා. ඒ නිසා නාචි අප්පා සනී පස්සෙන් යනවා. සනී චන්ද්‍රාව හම්බ වෙලා කියනවා රෑ චන්ද්‍රා මරපු අය ගැන අද පත්තරේ තියෙනවා කියලා. හැබැයි චන්ද්‍රා කියනවා සිරුරු හම්බුනේ නැත්තම් බය වෙන්න දෙයක් නෑ. අපි අහුවෙන්නේ නෑ කියලා සනීට කියනවා. හැබැයි නාචි අප්පා මේ හැමදේම දිහා අර රෑ සනීව දැක්ක කොල්ලත් එක්ක ඇවිදින් බලාගෙන ඉන්නවා. ඒක නිසා එයා තේරුම් ගන්නවා මේ හැමදේටම චන්ද්‍ර කොහෙන් හරි සම්බන්ධයි කියලා. ඒ වගේම එයාට කලින් ඉඳලම තේරිලා තිබුණා චන්ද්‍ර භයානක කෙනෙක් කියලා. මේ සිදුවීමත් එක නාචි අප්පා තීරණය කරනවා චන්ද්‍රාගේ ගෙදර ගිහින් පරීක්ෂා කරලා බලන්න. අනිත් පැත්තෙන් චන්ද්‍රයි සනී කතා කරනවා. සනී අහනවා ඔයාගේ ඇත්ත නම චන්ද්‍රාද කියලා. චන්ද්‍රා කියනවා මගේ ඇත්ත නම නිලී කියලා. මේ වෙලාවේදී නිලී කියන නම ඇහුවම චන්ද්‍ර පුදුම වෙනවා. මොකද එයා කල්යාණ කට්ටු ගැන කතා අහලා තිබුණත් ඒක මිත්‍යාවක් කියලා සනී හිතාගෙන ඉඳලා තියෙන්නේ. හැබැයි සනී කියනවා අහලා තියෙනවලු කත්නාර් කියන කෙනා නිලීව මැරුවා කියලා කියනවා. හැබැයි නිලී කියනවා ඒක හැම නෙමෙයි. ඒ වෙලාවේ කත්නාර් මගේ පපුවට ඇන්නත් ඒ හැම දෙයක්ම බොරු රංගපැමක්. එයා මාව සිහි නැති කරවලා ආපහු ටික වෙලාවකට පස්සේ මාව හොඳ කරා කියලා චන්ද්‍ර සනීට කියනවා. ඇත්තටම කත්නාර් ගොඩක් හොඳ කෙනෙක්. එයා මිනිස්සුන්ට කියලා තිබුණේ නිලී මැරුවා කියලා. ඒක නිසා මිනිස්සු හැමෝම විශ්වාස කරලා තිබුණා නිලී මැරුණා කියලා. කත්නාර් කියනවා චන්ද්‍රා වගේ ගොඩක් අය මේ ලෝකේ ඉන්නවා. හොඳ අය වගේම නරක අයත් ඉන්නවා. මම සාමාන්‍ය කෙනෙක්. මට කිසිම බලයක් නැහැ. හැබැයි මට ඕන නරක අය නවත්තන්න. ඒකට මට ඔයාගේ උදව් ඕන කියලා එයා මේ වෙලාවේදී කියනවා. නිලී සනීට කියනවා කත්නාර් සහ එයා ගොඩාක් හොඳ යාළුවෝ කියලා. අනිත් පැත්තෙන් අපි දකිනවා නාචි අප්පා නිලීගේ ගෙදර පරීක්ෂා කරනවා.
එයාට එතන තිබ්බ සමහර දේවල් දැක්කම තේරෙනවා චන්ද්‍රා සාමාන්‍ය කෙල්ලෙක් නෙවෙයි කියලා. මේ විදිහට ආව නාචි අප්පා ශීතකරණය බැලුවාම දකිනවා ඒක ඇතුලේ ගොඩක් ලේ තියෙනවා කියලා. තවදුරටත් පරීක්ෂා කරන් යන නාචි අප්පා රහස් කාමරයක හම්බ වෙනවා. එතනදී එයා ඇස්කාච ගොඩක් තියෙනවා දකිනවා. ඒ වගේම රහස් කාමරයේදී එයාට තේරෙනා මොකක් හරි අවුලක් තියෙනවා කියලා. ඒ වෙලාවෙම චන්ද්‍රා එතනට එනවා. චන්ද්‍රට දැනෙනවා නාචි අප්පා ඉන්නවා කියලා. ඊට පස්සේ දෙන්න අතරේ සටනක් යනවා. මේ වෙලාවේදී චන්ද්‍රාව මරන්න කියලා හිතාගෙන නාචි අප්පා හැමතැනටම වෙඩි තියනවා. හැබැයි චන්ද්‍රා නාචි අප්පාව ලේසියෙන්ම පරාද කරනවා. ඒ වගේම චන්ද්‍රා නාචි අප්පාගේ අත හපලා මරන්න ලැස්ති වෙනවා. චන්ද්‍ර නාචි අප්පාව මරන්න යනකොටම වෙඩි සද්ද අහුන සනි එතනට එනවා. හැබැයි ඒ වෙලාවේදී නාචි අප්පා සනීට වෙඩි තියනවා. ඒ වෙඩිල්ල සනීට වෙදිලා එයාට හොඳටම තුවාල වෙනවා. මේ වෙලාවේදී නාචි අප්පා ජනේලෙන් පැනලා යනවා. චන්ද්‍ර දන්නවා සනීව ඉස්පිරිතාලෙට අරන් ගියොත් එයාලව පොලිසියට අහුවෙන්න ඉඩ තියෙනවා කියලා. ඒ නිසා එයාලා සනීව රහසිගත තැනකට අරන් යනවා. එතනදී සනීගේ යාළුවා වේනු සනීට ප්‍රතිකාර කරනවා. එයා වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නවා. හැබැයි එයාට මොනවත් කරන්න බැහැ. ඒ නිසා චන්ද්‍රා සනී දිහා බලන්නේ නැතුව වේනුට ප්‍රතිකාර කරන්න ඕන විදිහ කියනවා. ඇත්තටම මේ වෙලාවේදී නම් චන්ද්‍රා සනී දිහා බලන්නේ නැත්තේ ලේ ගෙවිලා ඉන්න සනී දිහා බලුවොත් එයාට සනීගේ ලේ බොන්න හිතන නිසා. ඊළඟ දවසේ අපිට දැනගන්න ලැබෙනවා නාචි අප්පාට හොඳටම තුවාල වෙලා කියලා. එයාගේ ඇඟ අමුතු විදිහට වෙනස් වෙන්න පටන් ගන්නවා. මේ අතරේදී චන්ද්‍රා සහ සනී දෙන්න අපරාධකරුවන් කියලා ටීවී එකේ පෙන්නනවා. ඒ නිසා චන්ද්‍රා ප්‍රකාශ්ට කතා කරනවා. ප්‍රකාශ් කියනවා ඒ කොල්ලා හොඳ වුණ ගමන් ඔයා ඉක්මනින්ම ආරක්ෂිත ගෙදරට යන්න කියලා. මොකද එතනට ගියාට පස්සේ චන්ද්‍රාට උදව් කරන්න පුරුවම් එයා වගේ හැමෝම එතන ඉන්නවා කියලා කියනවා. සනීට ටිකක් හොඳ වුණාට පස්සේ චන්ද්‍රා යාක කතා කරනවා. චන්ද්‍රා සනීට කියනවා මම නාචි අප්පාව හැපුවා. එයාට ජීවිතේ නැති වෙන්න පුරුවන්. නැත්තම් එයා මන් වගේ වෙනස් වෙන්න පුරුවන් කියලා. මේ නිසා සනී අහනවා ඔයා මාව හැපුවොත් මටත් ඔයා වගේ වෙන්න පුරුවන්ද කියලා. හැබැයි චන්ද්‍රා කියනවා නෑ මම ඔයාව හැපුවොත් සමහර විට ඔයාගේ ජීවිතේ නැති වෙයි. මොකද ඔයාගේ ඇඟ ශක්තිමත් නැහැ. ඔයා සිගරට් බීලා, ඔයාගේ පෙනහළු පිච්චිලා. ඒ නිසා ඔයාට අවස්ථාවක් නෑ කියලා චන්ද්‍රා කියනවා. හැබැයි නාචි අප්පාගේ ඇඟ ශක්තිමත්. එයාට ඒ වෛරසය එක්ක සටන් කරලා මන් වගේ වෙන්න පුළුවන් කියලා කියනවා. එයා මන් වගේ වුණොත් ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මොකද අලුතින්ම වෙනස් වෙන්න කෙනෙක්ට ගොඩක් බල තියෙනවා. මුලදී එයාලට ඉරේලියෙල් ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා චන්ද්‍රා සනීට පැහැදිලි කරනවා. ඊට පස්සේ චන්ද්‍රා ගොඩක් කාලෙකට කලින් වුණු කතාවක් චන්ද්‍රා සනීට කියනවා. ගොඩක් අවුරුදු ගානකට කලින් මම කොල්ලෙක්ට ආදරය කළා. එයා හරියටම ඔයා වගේ. ඔයාව දැක්කම මට එයා මතක් වෙනවා. අපි දෙන්න එකට ඉන්නකොට දවසක් අපිට පහර දුන්නා. මාව බේරගන්න ගිහින් එයා මැරුණා. ඒ ගැන මට තාමත් දුකයි. ඒ නිසා මම ඔයාට මුකුත්ම වෙන්න දෙන්නේ නැහැ. කීද චන්ද්‍රා දුකෙන්ම සනීට කියනවා. ඊළඟ දවසේ අපි දකිනවා පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක්ට සනී චන්ද්‍රයි හැංගිලා ඉන්න තැන ගැන දැනගන්න ලැබිලා කියලා. එයාලා එතෙන්ට ඇවිත් චන්ද්‍රාගේ ඔළුවට වෙඩි කියනවා. ඒකෙන් එයා මැරෙනවා. ඒ වෙලාවෙම ටොබීනෝ තෝමස් කියන අලුත් චරිතයක් එනවා. ටොබීනුත් චන්ද්‍රා වගේම සුපිරි වීරයෙක්. එයාගේ බලය මැජික් කාරයෙක් වගේ. හැබැයි එයා ටිකක් ආතල් එකේ ඉන්න මිනිස්සෙක්. කොහොම හරි ටොබීනෝ මේ පොලිස් නිලධාරීන් ඉස්සරහා මායාවක් ඇති කරනවා. ඒ නිසා එයාලට ටොබීනෝ හොයාගන්න බැරි වෙනවා. ඊට පස්සේ ටොබීනෝ මේ හැමෝම ආරක්ෂිත ගෙදරට අරන් යනවා. හැබැයි එයාලා යනවා නාචි අප්පා දකිනවා. ආරක්ෂිත ගෙදරට ගියාට පස්සේ චන්ද්‍රා සහ එයාගේ කට්ටියට ගරුඩා ෆයිනර්ස් කියලා කණ්ඩායමක් පහර දෙනවා. හැබැයි දැන් රෑ වෙලා තිබ්බ නිසා චන්ද්‍රා තනියම මේ හැමෝමටම එළියට එන්න එපා කියලා ඒ කට්ටිය එක්ක සටන් කරන්න යනවා. මේ විදිහට ආව චන්ද්‍රා හැමෝටම හොඳටම ගහනවා. හැබැයි චන්ද්‍රා එයාලව මරන්නේ නැහැ. එයා ළඟ තිබ්බ තුවක්කුවකින් හැමෝම සිහි නැති කරනවා. ටික වෙලාවකින් වෛරසය ආසදනය වුණ නාචි අප්පා එතනට එනවා. ඒක නිසා චන්ද්‍රාට නාචි අප්පා එක්ක සටන් කරන්න වෙනවා. නාචි අප්පා ගොඩක් භයානක කෙනෙක් වෙලා. මොකද එයා අලුතින්ම වෙනස් වුණ කෙනෙක් නිසා. ඒක නිසා නාචි අප්පා චන්ද්‍රාට හොඳටම ගහන්න පටන් ගන්නවා. මේක දැකලා සනී වේනුත් කලබල වෙනවා. දැන් චන්ද්‍රාට හොඳටම තුවාල වෙලා. එයාගේ ලේ ගොඩක් ගිහින්. ඒ නිසා සනී ඉක්මනින්ම චන්ද්‍රාට ලේ තියෙන පැකට් එකක් එයා ළඟ විසි කරනවා. ඒකින් චන්ද්‍රාට ආපහු බලය ලැබෙනවා. මේ වෙලාවේදී චන්ද්‍රාගේ නාචි අප්පා හොඳටම ගුටි කනවා. හැබැයි ටික වෙලාවට පස්සේ සිහිය ආපු නාචි අප්පා සනීව පිහියකින් ඇනලා මරන්න හදනවා. ඒත් එක්කම සනීව බේරගන්න
එයාගේ යාළුවා වේනු ඉස්සරහට පනිනවා. මේ දෙයත් එක්ක තරහගත්ත චන්ද්‍රා වේනුට ඇනන පිහියෙන්ම නාචි අප්පගේ හදවතට ඇනලා මරලා දානවා. සනීව බේරගන්න ගිහින් වේනුට හොඳටම තුවාල වෙනවා. හැබැයි නාචි අප්ප දැන් මැරිලා. චිත්‍රපටියේ අන්තිමට චන්ද්‍රා සනී ළඟට එනවා. එයා කියනවා දැම්මට මෙතනින් යන්න ඕන කියලා. එයා අවුරුදු 20කට වඩා එක තැනක ඉන්නේ නැහැ. හැබැයි එයාට කලින්ම යන්න සිද්ධ වෙන්නේ මේ පළවෙනි වතාවට. මොකද එයා මෙතන හිටියොත් ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මට හැමදාම ඔයාව මතක් වේවි කියලා එයා කියනවා. ඒක කියලා චන්ද්‍රා එතනින් යනවා. චිත්‍රපටයේ අන්තිමට තවත් අලුත් චරිතයක් එනවා. ඒ තමයි චිත්‍රපටයේ නිෂ්පාදක දූල්කර් සල්මාන්. එයා සුපිරි වීරයෙක් විදිහට එතනට ඇවිත් ඒ ආරක්ෂිත නිවහනේ ගොඩක් අයට ගහනවා. ඒකත් එක්කම මේ චිත්‍රපටියේ ඉවර වෙනවා. ඉතින් යාළුවනේ ඔයාලා මේකට කැමති වුණා කියලා හිතනවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා channel එක subscribe කරන්න. ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.